වැසි කාලේ වතුරට වෙලා TikTok රීල්ස් කරන්න ආසයි. ඒ කොච්චර ආස වුණත් ගම් වතුරත් එක්ක සැඟවිලා ඔබ කරා එන රකුසෙක් ඉන්නවා. ඒ තමයි ඩයරියා. එහෙම නැත්නම් පාචනය. පාචනය කියන්නේ දිනකට 3 වරකට වඩා මල පහ දියරමය වශයෙන් පිටවෙනවා. පාචනයේ ආකාර දෙකක් තියෙනවා. ලේ අතිසාරය සහ දියරමය පාචනය. මේ පාචනය එක්කෙනෙක්ගෙන් තව කෙනෙකුට ඉතා ශීඝ්‍රයෙන් වෙන රෝගයක්. මේ රෝගයේ බෝ වෙන්නේ ජලයේ ඉන්න බැක්ටීරියාවක් වැනි ශුද්‍ර ජීවිය. ඔබ පානය කරන ජලයෙන් ආහාර පාන මගින් ඔබගේ ශරීරයට ඇතුල් වෙනවා. ඒ ශරීරයේ සෛල වලට විෂ ද්‍රව්‍ය නිපදවනවා. ඒ නිපදවන හින්දා උණ, තිසරදය, වමනය ඒ විතරක් නෙමෙයි. බඩේලිය යාම, බඩ අමාරුව, බඩ කොරවීම, ශරීරයට අප්‍රාණිකවත්වයක් ඇති වෙන්නට පුළුවන්. මේ රෝගී තත්ත්වය පොඩි බඩේ අමාරුවක් කියන හිතලා ඔයා නොසලකා හැරියොත් මේ රෝගී තත්ත්වය මරණාසන්න තත්ත්වයට දක්වා වර්ධනය වෙන්න පුළුවන්. සමහර වෙලාවට දින කිහිපයක් තිබිලා මේ රෝගී තත්ත්වය අඩු වෙලා යන්න පුළුවන්. හැබැයි මේක නිවැරදි වෙලාවෙදී අඳුනාගෙන වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන එක ඉතාමත් වැදගත්. මේ රෝගී තත්ත්වය දරුණු වෙනකොට ඔයාගේ ශරීරයේ තියෙන ජල මට්ටම පහළ ගිහිලා විචලන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ නිසා කලර්ප කරකැවීම, ඒ වගේම පිටවෙන මුත්‍රා ප්‍රමාණය අඩු වෙන වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ලේ අතිසාරය කියන තත්ත්වයේදී ඔයාගේ මල පහ සමග ලේ පිටවීම, ඒ වගේම හද කල පැහැයෙන් මල පහ පිටවීම, මල පහ පිටවීමේදී දැනෙන අධික වේදනාව වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම නොනවතින වමනය, හද උණ ගතිය, දින කිහිපයක් පුරාවට බඩේලිය යාම කියන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වයන් හොඳින් හඳුනාගෙන දරුණු වෙන්න කලින් රෝහල්ගත වෙන එක ඉතාමත් වැදගත්. ඉතින් දවසේ ගානේ වැසිකිළියට වෙලා ඉන්නට වඩා ලේසි නේද මේ රෝගේ මේ ලයින් එක? අන්න ඒ සඳහා ඔයා උණුසුම නිවාගත් ජලය නැත්නම් බෝතල් කරන පානීය ජලය විතරක් මේ වෙලාවේ භාවිත කරන එක ඉතාමත් වැදගත්. ඒ වගේම පිසින්න කලින් එළවලු පළතුරු මස් පාන මේ සියල්ලක්ම හොඳට සෝදලා පාවිච්චි කරන්න. ඒ වගේම වෙනකට වඩා මදක් වැඩි වේලාවක් මේවා සියල්ලක්ම සම්බාගෙන පිසින්න. ඒ විතරක් නෙමෙයි. අත් හොඳින් සබන් දාලා අත් හොදන්නට ඕන. විශේෂයෙන්ම කැමරට පෙර. ඒ වගේම ගම් වතුරේ නාන්න ඇවිදින්න යන්න හොඳ නැහැ. ඒ වගේම පොඩි ළමයින්ට එළි මහන සෙල්ලම් කරන්න හොඳ නැහැ. නිතරම හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ඉතාමත් වැදගත්. ඉතින් ඔයා විචලන තත්ත්වයකින් වළක්වා ගන්න ජීවනී වගේ දේර වර්ග නිතර භාවිතා කරන එක ඉතාමත් වැදගත්. ඉතින් මේ වගේ රෝගී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා නම් වහාම ළඟම වෛද්‍යවරයාට යොමු වෙන්න. ඒ වගේම වෛද්‍ය උපදෙස් පරිදි මේ රෝගී තත්ත්ව දරුණු වෙන එක වළක්වා ගන්න හැකි ඉක්මනින් රෝහල්ගත වෙන්න. වර්ෂා සමය අවසන් වෙලා යම් ජීවිතේ නැවත යථා තත්ත්වයට පත්වන තුරුව සහ ඉන්පසුවල මේ හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන එක ඉතාමත් වැදගත්. එහෙනම් හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමු. පාචනය